වෙසක් පුන් පොහෝ දිනයේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේ යමක ශාල රුක්ෂ අතරේ පිරිනිවන් යහනේ සැතපුණු අපේ බුදුරජාණන් වහන්සේ අවසාන බුදු වදන විදිහට දේශනා කළේ හන්දදානි භික්කවේ ආමන්තයාමි වූ පින්වත් මහණෙනි මා මේ ඔබව අමතන අවසාන අවස්ථාවයි. වය ධම්මා සංඛාරා මේ හැම සංස්කාරයක්ම වෙනසී යනවා. අප්‍රමාදේන සම්පාදේත ඒ නිසා අප්‍රමාදී වෙන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන අවවාදය. ඒ අවසාන අවවාදය හිතට ගන්න. අප්‍රමාදී වෙන්න. ප්‍රාණඝාතය අතහරින්ට අප්‍රමාදී වෙන්න. සොරකම අතහරින්ට අප්‍රමාදී වෙන්න. වැරදි කාම සේවනය අත්හරින්ට අප්‍රමාදී වෙන්න. බොරු කීම අතහරින්ට අප්‍රමාදී වෙන්න. මද්ද්‍රව්‍ය මත්වතුර භාවිතය අතහරින්ට අප්‍රමාදී වෙන්න. සිල්වත් වෙන්න අප්‍රමාදී වෙන්න. ජීවිතය තුළේ ගුණදම් දියුණු කරගන්නට අප්‍රමාදී වෙන්න. පින් රැස් කර ගැනීම පිණිස අප්‍රමාදී වෙන්න. පව් අත්හරින්ට අප්‍රමාදී වෙන්න. කුසල් දියුණු කරගන්න අප්‍රමාදී වෙන්න. අකුසල් අතහරින්ට අප්‍රමාදී වෙන්න. එළඹෙන පෝයක උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා රහතන් වහන්සේලා අනුගමනය කරමින් සිල් සමාදන් වෙන්න ලැබෙන අවස්ථාව නිරපරාධේ මගේ හැරගන්න එපා. අප්‍රමාදී වෙන්න. මාසෙකට එක වතාවක්වත් උපෝසත අෂ්ටාංග සීලය සමාදන්ව රකින උතුම් සිල්වත් බවක් ඔබ ඇති කරගන්නට. වෙසක් පෝයක් ගානේ එළඹි ඒ හැම වෙසක් පෝයක් අතීතයට ගියා. අපේ බුදුරජාණන් වහන්සේ අවසාන අවවාදය කරලා වර්ෂ 2569කුත් ඉක්ම ගිහිල්ලා. මේ එළඹෙන්නේ එච්චර කාලයකට පසුව එළඹෙන වෙසක් පෝයක්. මේ වෙසක් පෝයෙත් බුදුරජාණන් වහන්සේගේ අවසාන අවවාදය ගැන අපේ හිත්වල හැඟීමක් නැත්තම් ඒක අපට අභාග්‍යයක්. ඒ නිසා අප්‍රමාදී වෙන්න. මේ මාගේ ශාස්තෘන් වහන්සේගේ අන්තිම අවවාදය නේද අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදී වෙන්න කියලා වදාළේ මගේ බුදුරජාණන් වහන්සේ නේද කියලා සිහි කර කර අප්‍රමාදී වෙන්න. සීලවන්ත ගුණවන්ත පින්වන්ත ජීවිතයක් උපදව ගන්නට අප්‍රමාදී වෙන්න. ධර්මයේ හැසිරෙන්න අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව දහමේ හැසිරී මේ සම්බුදු සසුනේ පිහිටක් සමීප කරගන්නට ඔබ හැම දෙනා වාසනාවන්ත වෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.